අපි ඉස්සරහට ටෙක්ස්ට් එකක් දාගමු. ප්‍රෝග්‍රෑම් වින්ඩෝ එකට ගිහිල්ලා අම්මෝ එඩිට්ස් කියලා ටයිප් කරගමු. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක අපි සෙන්ටර් කරගමු. essential graphics කියලා අම්මෝ එඩිට් සිලෙක්ට් කරලා මේක සෙන්ටර් කරගමු. ඊට පස්සේ අපි වින්ඩෝ එක පොඩ්ඩක් ලොක් කරගමු. මම මේක දැන් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අර ටයිප් රයිට් ඉෆෙක්ට් එක දාන්න නම් කරන්න ඕනේ ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා crop එක තමයි පාවිච්චි කරන්නේ. crop කියන ඉෆෙක්ට් එක ඇදලා දැම්ම මේ උඩට. ඊට පස්සේ effects control panel එකට ගිහිල්ලා මේක crop කියන එක උඩ ඔබා ගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් මාරු වෙන්න ඕනේ program window එකට. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේ පොඩි කැලි බැලටියක් තියෙන වටේ මේක ඔයා එහාට මෙහාට කරාම ඔයාලට වෙනස් කරන්න පුළුවන් මේකේ state එක. ඔයාලට මේක අදින් තේරෙන්නේ නැති කොහොමද ඊට පස්සේ දැන් type write effect එක වෙන්නේ කියලා. මෙතන ඊට පස්සේ කරන් තියෙන්නේ ඔයා ඉස්සලා මේක ඔක්කොම වහ ගන්න ඕනේ. ඊට පස්සේ right point එකක් දෙන්න ඕනේ. මෙතන key frame එක. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට අරන් ආයෙ crop එක ඔබලා මේ window එක ගන්න තමයි ඕනේ. ඊට පස්සේ ආයෙ මේක වැඩි කරගන්න තමයි තියෙන්නේ ඕන ප්‍රමාණයට. ඊට පස්සේ වර පේන ඇති මේ play කරාම එහෙම වෙනවා. ඔගේ speed එක වැඩි මදි වගේ නම් ඔයා මේක zoom in කරගෙන මේක තව ටිකක් ලං කරගන්න ඕනේ. ඕන type write effect එක කරන්නේ නැත්නම් ඔයාලට media හොඳට effects මේ media හොඳට කරන්න පුළුවන් After Effects එක කරනවා නම් මේක තමයි Premiere Pro වල කොහොමද ලේසියෙන් කරගන්නේ කියලා මේකට තව මේක enhance කරන්න ඕන නම් type write effect එක කරන්න තියෙන්නේ මෙතන දාන එක තමයි type write sound effect එකක්. අපි බලමු type write sound effect එකක් තියනද කියලා. මේක කෙලින්ම මම ඇදලා දා ගන්නවා type write sound effect එක. ඊට පස්සේ මෙතන තියෙන කැලේ විතරක් අපි පාවිච්චි කරමු. කපලා ගත්තා මෙහෙට. මදි වගේද? මදිනේ. ඔන්න ඔතනින් තමයි නතර වෙන්න ඕනේ. ඔහොම තමයි type write නැත්නම් keyboard effect එක දාගන්නේ. ඔයා මොකද ටක් ගාලා ඉගෙන ගත්තා නම් අපි subscribe වෙලා support එකක් දෙන්න. ජය වේවා.